හායි ගයිස් අපිට එදිනදා ජීවිතේදී හම්බෙන ඔයාලා ගාව තියෙන ඉමේජ් වල ක්වොලිටි ගොඩක් දුරට අඩුයි. ඒකත් එක්කම අපිට මේ වගේ අඩු රෙසලූෂන් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපිට අවශ්‍ය විදිහට මේ ඉමේජ් පාවිච්චි කරන්න බෑ, ප්‍රයෝජනෙට ගන්න බෑ. ඉතින් ඔයාලා ගාව තියෙන ඕනම ලෝ ක්වොලිටි ඉමේජ් එකක් අප්ස්කේල් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ක්වොලිටි වැඩි කරගන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. ඔව් ගයිස් ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔයාලා ගාව තියෙන ඕනම ලෝ ක්වොලිටි ඉමේජ් එකක් අප්ස්කේල් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලට Google එකට හරි Chrome එකට හරි ගිහින් search කරගන්න පුළුවන් imageupscaler.com කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පහළට යද්දි මෙන්න මේ site එක AI image upscaler කියන එකට ඕකට යන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේකෙන් අපිට අවශ්‍ය low quality image upscale කරගන්න පුළුවන්. ඒ වගේම pixel damage වෙච්චා ඒ වගේ දේවලුත් හදා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තමයි interface එක තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන choose image කියලා. එතනින් ඔයාලට කැමති image එක තෝරන්න පුළුවන්, දෙන්න පුළුවන් මෙතෙන්ට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් drag and drop කරගන්න. මම මේ විදිහට දෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දැන් අප්ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රේෂන් එක. ඒක මං 400ට දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අප්ලෝඩ් ස්ටාර්ට් කියන තැනට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටික වෙලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට ඉමේජ් එක මේවා වෙලා තියෙනවා. අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති ෆයිල් එකක් දීලා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ ඔරිජිනල් ඉමේජ් එක සහ මම අප්ස්කේල් කරපු ඉමේජ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මට මේ විතරක් නෙවෙයි දැන් බලන්න ඕන මොකක් හරි දෙයක් මේකෙන් අප්ස්කේල් කරොත් දෙයක් තියෙන ෆොටෝ එකක් අප්ස්කේල් කරොත් කොයි වගේ වෙයිද කියලා. ඒක නිසා මම මේ මල්බොකේ තියෙන ඉමේජ් එක අප්ස්කේල් කරලා බලනවා. ඊට පස්සේ අපි ඒ විතරක් නෙවෙයි දැන් මේ පළතුරු තියෙන මේ එළවලු තියෙන ඉමේජ් එකත් අපි අප්ස්කේල් කරලා බලමු කොහොම වෙයිද කියලා. ඉතින් යාළුවනේ ෆයිනලි අපිට මෙන්න මේ විදිහට තමයි මේ ඉමේජ් තුනේම රිසල්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මේකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහින් ඒ link එකෙන් මේ website එකට යන්න පුළුවන්. ගිහින් try කරලා බලන්න ඔයාලගෙත් pixel damage වෙච්ච ඒ වගේ image තියෙනවා නම් මේකෙන් upscale කරලා බලන්න. මේක free මේ වෙද්දි පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. හරි යාළුවනේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. මම අද වීඩියෝ එකෙන් කතා කරේ ඔයාලා ගාව තියෙන ඕනම low quality image එකක් upscale කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.